සුබ දවසක් වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වෙතට ආසිරි ගෙනෙනවා. අද දවසේ සුද්ධ යොහන් තුමාගේ සුභාරංචිය 15 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය අපි මෙනෙහි කරමු. මම සැබෑ වූ මිදිවැලය. මාගේ පියාණන් වහන්සේ ගොවියාය. මා තුලෙහි තිබී ඵල නොදරන සියලු අතු උන්වහන්සේ පහ කරනසේක. ඵල දරන සියලු අතු වඩා ඵල දරන පිණිස උන්වහන්සේ පවිත්‍ර කරනසේක. ප්‍රේමවත් සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේ සමග අපගේ සම්බන්ධතාවය පිළිබඳව පැහැදිලි පින්තූරයක් යේසුස් වහන්සේ විසින් යොහන් 15 වෙනි පරිච්ඡේදය තුල අපට සපයා දී තිබෙනවා. දෙවියන් වහන්සේ සමග අපේ සම්බන්ධතාවය පිළිබඳව පැහැදිලි පින්තූරයක් මෙම පරිච්ඡේදය තුල අපට දැක ගැනීමට හැකියාව තිබෙනවා. එහිදී යේසුස් වහන්සේ සැබෑ වූ මිදිවැල බවත්, පියාණන් වහන්සේ ගොවියා බවත්, එලෙසම උන්වහන්සේව අදහන, උන්වහන්සේව නමස්කාර කරන සෙනග එහි අතු බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා. මෙහිදී යේසුස් වහන්සේ අපට කතා කරන පණිවිඩය නම් මිදිවැල මත අතු යැපෙන්නාක් මෙන් අපේ ජීවිතද යේසුස් වහන්සේ මත රඳා පවතින බවයි. මිදි වැලට අතු සම්බන්ධ වී තිබෙනවා වගේ, මිදි වැලෙන් අතු පෝෂණය ලබනවා වගේ, මිදි වැල කරුණු කොටගෙන අතු යැපෙන්නාක් මෙන් අපගේ ජීවිතද යේසුස් වහන්සේ මත රඳා පවතින බවයි. දෙවියන් වහන්සේව මහිමයට පත් කරන සදාකාලික ඵලදරන අත්තක් වීමට නම් අපද යේසුස් වහන්සේ නම් වූ මිදිවැල මත රැඳී සිටිය යුතුයි. ප්‍රේමවත් සහෝදර සහෝදරියනි, සදාකාලික ඵලදරන අත්තක් වීමට නම් අපද යේසුස් වහන්සේ නම් වූ මිදිවැල මත රැඳී සිටිය යුතුයි. මේ පණිවිඩය තුළින් සුද්ධාත්මයන්න් වහන්සේ අපිට කතා කරන්නේ අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම යේසුස් වහන්සේ මත රැඳී තිබිය යුතු යන්නයි. ඔබගේ ජීවිතයේ ඔබ යේසුස් වහන්සේ ඔබේ ගැලවුම්කාරයන් සහ මිදුම්කාරයන් හැටියට පිළිගැනීම තරම් තවත් යහපත් දෙයක් මේ පොළවේ ඔබට ලැබෙන්නේ යන්නේ නැහැ. උන්වහන්සේව දැන ගැනීම තරම් යහපතක් අපිට තවත් හිමි වෙන්නේ යන්නේ නැහැ. එබැවින් ඔබත් මමත් වාසනාවන්තයි. අපි උන්වහන්සේට බද්ධ වී යේසුස් වහන්සේ මත යැපෙන ජීවිතයක් ගත කරමු. ඔබට සුබ දවසක්. ජෙස්පීටයි.